තේ කර්මාන්තයට ඉතාමත් අභිමානවත් අවස්ථාවක් උදා කරමින් ගිනස් වාර්තාවක් තැබීමට නව විතාන කන්ද තේ කර්මාන්ත ශාලාවට හැකියාව ලැබී තියෙනවා. World Expo 2025ට සමගාමීව ශ්‍රී ලංකා තේ මණ්ඩලයත් ජපන් තේ අලෙවිකරුවන්ගේ සංගමයත් සහයෝගයෙන් සංවිධානය කරන ලද ජපානයේ ඔසාකා නුවර පැවති තේ වෙන්දේසිය තුලදී මෙම ගිනස් වාර්තාව තැබීමට හැකියාව ලැබිලා තියෙනවා. සිලෝන් ස්පෙෂලිටි ටී තරඟය යටතේ තේ තොග 27කින් සබරගමුව කලාපයේ නව විතාන කන්ද තේ කර්මාන්ත ශාලාවට රන් සම්මානයත් රිදී සම්මානයත් ලැබී තිබෙනවා. ඒ වගේම එය ගිනස් වාර්තාවක් ලෙසත් සඳහන් කරන්නට පුළුවන්. කුඩා තේවතු හිමියන්ගේ පටන් තේ නිෂ්පාදන අලෙවිකරණය තුල සිටින සියලු පාර්ශවකරුවන්ගේ ජයග්‍රහණයක් ලෙසත් මෙය හැඳින්විය හැකි. අපනයන වර්ධනය කිරීමටත් නව අවස්ථා ලංකාවට උදා කිරීමටත් සිලෝන් ටී කියන නාමයට ඉතා හොඳ වටිනාකම තවදුරටත් මෙම ගිනස් වාර්තාව හරහා ලැබෙනු නිසැකයි. අතරම මේ වෙන්දේසිය ජපානයේ ඔසාකා නුවර පැවැත්වුණේ World Expo 2025ට සමගාමීව මෙතෙන් තේ වෙන්දේසිය ශ්‍රී ලංකා තේ මණ්ඩලයත් ජපාන් තේ අලෙවිකරුවන්ගේ සංගමයත් එක්කව තමයි මේක සංවිධානය කරලා තිබ්බේ. මේකට ශ්‍රී ලංකාවෙන් සිලෝන් ස්පෙෂලිටි තරඟය යටතේ තේ මණ්ඩලයෙන් තේ තොග 27ක් යොමු කරලා තිබුණා. ඒ තේ තොග 27 ඇතුළෙන් ඒ තේ තොග 27 රීජන්ස් කලාප 7කින් තමයි තෝරගෙන තිබුණේ. ඒ තේ තොග 27 අතුරින් සබරගමුව කලාපයට නව විතාන කන්ද තේ කර්මාන්ත ශාලාවට රන් සම්මානයත් රිදී සම්මානයත් හිමිලා තිබුණා. ඒ වගේම ඉතුරු හැම තේ තොගයකටම ජපානයෙන් විදේශ අන්තර්ජාතික ගැනුම්කරුවන් 60කට 70කට අධික ප්‍රමාණයක් එම වෙන්දේසියට ඇවිත් තිබුණා. ඇත්තට මේක ඉතාමත්ම හොඳ දෙයක් අපේ ශ්‍රී ලාංකික තේ ඉන්ඩස්ට්‍රියකට. ඉතින් එම වෙන්දේසියේදී නව විතාන කන්ද තේ කර්මාන්ත ශාලාවේ තේ තොගයට විතරක් නෙමෙයි හැම තේ තොගයකටම ඉතාමත්ම හොඳට බිඩ් කරා ඒ ඉන්න ඉන්ටර්නැෂනල් බයර්ස්ලා. ඉතාමත්ම උද්‍යෝගයෙන් තේ මිලදී ගැනීමට කටයුතු කරා. හැම තේ වර්ගයක්ම හොඳින් විකුණුණා. ඒ අතරින් නව විතාන කන්ද රන්සන් නාමය හිමිව තිබුණු සම්මානය හිමිව තිබුණු FF එක්ස්ට්‍රා ස්පෙෂල් තේ වර්ගය ජැනට් පැරිස් ඉන්ටර්නැෂනල් සමාගම විසින් වාර්තාගත මිලක් වන ජපන්යෙන් 1,25,000ක නම් රුපියල් 2,55,000කට ආසන්න මුදලකට මිලදී ගනිමින් මෙම ලෝක වාර්තාව පිහිටෙව්වා. ඉතින් ඇත්තටම මේක තේ ක්ෂේත්‍රයේ අපි ලැබපු ලොකු ජයග්‍රහණයක්. ඉතින් මෑත ඉතිහාසයේ හැමදාමත්ම ශ්‍රී ලාංකීය තේ හොඳ තැනක් අන්තර්ජාතික විදියට ලබාගෙන තියෙනවා. විශේෂයෙන්ම ජපානය කියන්නේ අපිට අපේ තේ ඉහළ මිලකට ලබා ගන්න රටක්. ඉතින් ඒ වගේ රටක මේ වගේ ගිනස් වර්ල්ඩ් රෙකෝඩ් එකක් තියන්න පුළුවන් වෙච්ච එක ගැන අපි හැමෝම ශ්‍රී ලාංකිකයෙකු විදියට සතුටු වෙන්න ඕනි. අපේ තේ කර්මාන්ත ශාලාව විතරක් නෙමෙයි ලංකාවේ ගොඩාක් තේ කර්මාන්ත ශාලා ඉතිහාසයේ දිගින් දිගටම අන්තර්ජාතික පැසසුමට ලක් වෙලා තියෙනවා. ඉතා හොඳ මිල ගණන් වලට විකුණු අවස්ථාවල් ඕන තරම් තියෙනවා. ඉතින් සියලුම තේ වවන්නන්ටත් දලු කඩන්නන්ගේ ඉඳලා තේ නිෂ්පාදනය කරන සියලුම කර්මාන්ත ශාලා ඒ නිෂ්පාදනය කරන අය එතන ඇතුළේ ඉන්න සේවකයෝ ඇතුළු කාර්ය මණ්ඩලයත් ඊළඟට තේ තරව්කාර සමාගම් ඊළඟට තේ අපනයනකරුවන් කොළඹ තේ වෙළඳුන්ගේ සංගමය ශ්‍රී ලංකා තේ මණ්ඩලය TRI එක ඉතින් හැම කෙනෙක්ම මතක් කරන්න ඕනේ මේ වෙලාවේ. ඇතරම මේ ඔක්ෂන් එක ලෑස්ති කරාට මම මේ අවස්ථාවක් කරගන්න ඕනේ ශ්‍රී ලංකා තේ මණ්ඩලයටත් ජපානයේ තේ වෙළඳුන්ගේ සංගමයටත් ස්තුතිවන්ත වෙන්න. මේ වගේ ඓතිහාසික මොහොතක් ලංකාවට ගෙනත් දෙන්න පුළුවන් වුණේ ඒගොල්ලන්ගේ කටයුතු නිසායි. ඉතින් මේක මුළු තේ ක්ෂේත්‍රයේම ලැබුණු ජයග්‍රහණයක්. තේ ක්ෂේත්‍රය විතරක් නෙමෙයි ශ්‍රී ලාංකිකයෝ විදියට අපි ඇත්තටම ආඩම්බර වෙන්න ඕනි ලාංකිකයෝ විදියට මේ ලංකාවටම ලැබුණු ජයග්‍රහණය නිසා. බොහොම ස්තුතියි. ප්‍රෞಢ ඉතිහාසයක් තියෙන තේ කර්මාන්තයට මම හිතන්නේ ඉතාමත් අභිමානවත් අවස්ථාවක් උදා කරගත්මින් ගිනස් වාර්තාවක් ලැබීමට
අවස්ථාව ලැබීම ඇත්තම ලාංකීය තේ කර්මාන්තයටත් ඒ වගේම නවවිතානකන්ද තේ කර්මාන්ත ශාලාව සහ සබැඳි සියලුම පාර්ශවයන්ගේ අභිමානවත් ජයග්‍රහණයක් හැටියටයි අපි මේ සලකන්නේ. මොකද අපගේ කුඩා තේවතු හිමියන්ගෙන් පටන් මේ නිෂ්පාදන අලෙවි ක්‍රියාදාමය තුළ සිටින සියලුම පාර්ශවකරුවන්ගේ ජයග්‍රහණයක් තමයි අද මේ ගිනස් වාර්තාපොතට ඇතුළත් වූ ඒ නවවිතානකන්ද තේ කර්මාන්ත ශාලාවේ එම අධිකම මිලට ඉතාමත් ගුණාත්මක බවින් ඉහළම තත්ත්ව සහතිකය ලැබුණු අවස්ථාවක් අපි ඉතාමත් සාඩම්බරයෙන් සපුරනවා. අපනයනික ආර්ථිකයක් මුල් කරගන්න සුවිශේෂී අවස්ථාවකට යොමු වෙලා ඉන්න මේ අවස්ථාවේදී මම හිතන්නේ රටක් වශයෙන් ඒ කර්මාන්තයේ වශයෙන් පවතින භූගෝලීය දේශපාලන ආර්ථික සමාජීය ඒ තියෙන තත්ත්වයන්ට ඒ තියෙන අභියෝගයන්ට මුහුණ දෙන්න හොඳම අවස්ථාවක් තමයි මම හිතන්නේ මෙම ජයග්‍රහණය. මොකද අපනයනය වර්ධනය කිරීමටත් නව අවස්ථා රටට උදා කර දීමටත් ශ්‍රී ලංකාවේ තේ සිලෝන් ටී කියන නමට මම හිතන්නේ ඊටමත් වටිනාකමක් අවස්ථානුකූලව ඊටමත් කාලෝචිතව ලැබුණු අවස්ථාවක් විදිහටයි අපි මේ සැලකුම් ලබන්නේ. මම හිතන්නේ මේ රටක් වශයෙන් සහ නවවිතානකන්ද කර්මාන්ත ශාලාව ප්‍රමුඛ සියලුම ශ්‍රී ලංකාවේ ඉන්න සියලුම වැවිලි කර්මාන්තය සහ මේ ශේෂ්ත්‍රය සම්බන්ධ සියලු දෙනාගේම ජයග්‍රහණයක්. මම හිතන්නේ ඒ සම්බන්ධයෙන් අපි කුඩා තේවතු හිමියන්ගේ පටන් සියලුම සබැඳි පාර්ශවයන්ට ලංකා තේ මණ්ඩලයට ඒ වගේම ඇතුළු සියලුම සම්බන්ධිත පාර්ශවයන්ට මම හිතන්නේ ගෞරවය ප්‍රණාමය මේ අවස්ථාවේ සිදු කරනු ලබනවා. මම හිතන්නේ තව තවත් අපනයන ආදායම වැඩි කර ගන්නට මෙම ගත් උත්සාහය මේ වාර්තාව ඉතා පිටුවහලක් වන බවට අපට නිසකවම ප්‍රකාශ කරන්න පුළුවන්.